අයබලම හැමෝටම රට ඇතිච්ච ආපදා තත්ත්වයෙන් පසුව අපේ පන්දිරන වැඩපිළිවෙල ගැන දැනුවත් කරන්න තමයි ළමයි ඕගොල්ලන්ට මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටමයි ගත්තොත් මේ ඇතිවලා තියෙන තත්ත්වය අපිට තාමත් hina වෙලා ඉන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තාමත් ඇතිවලා තියෙන ළමයි. මේ ඇතිවලා තියෙන වාතාවරණයත් එක්ක තාම 20යි 25 ළමයි විභාගයේ ඉවර වෙච්ච ඇති තත්ත්වයක් තියෙන්නේ. ඒ ළමයි 20යි 25 ළමයිට අපිට කරන්න පුළුවන් අධ්‍යාපනයක අතින් කරන්න පුළුවන් උපරිම දේ අපි මේ වෙද්දින් කරලා තියෙනවා ළමයි. 20යි 25 ළමයිට පාඩම් 13 වීඩියෝ පැක්ස් ටික සහ ඊට අදාළ නෝට් එක දීලා තියෙනවා. ඉතින් කවුරු හරි ළමෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න 20යි 25 ලෙවල් කරන ළමයි අපිට කතා කරලා අපෙන් වීඩියෝස් ටික සහ නෝට් ටික අරගෙන ඔයාලට විභාගයට හොඳට රෙඩි වෙන්න පුළුවන් ළමයි මේ වෙලාවේ මේ තියෙන දවස් ටිකේ. හරි. ළමයි විශේෂයෙන්ම ගත්තොත් මේ වීඩියෝ එක කරන්නේ 20යි 26 A level කරන සහ 20යි 27 A level කරන ළමයි වෙනුවෙන්. ළමයි 20යි 26 ළමයිට අපි ප්ලෑන් කරන් හිටියේ දෙසැම්බර් මාසයේ කරන්න ලොජික් ගේට් කියන පාඩම සහ ඔපරේටිං සිස්ටම් කියන පාඩම. හැබැයි ළමයි මේ ඇතිලා තියෙන තත්ත්වයක් එක්ක අපිට මේ තත්ත්වයෙන් මිදෙන්න පොඩි කාලයක් යනවා. ඉතින් අපිට දෙසැම්බර් මාසයේ කරන්න පුළුවන් වෙන්නේ ළමයි ඔපරේටිං සිස්ටම් කියන පාඩම විතරයි. 20යි 27 ළමයිට මම කියපු විදිහට ලොජික් ගේට් පාඩම දෙසැම්බර් මාසයේ පටන් ගන්නවා. සහ ළමයි 20යි 25 ළමයිට නැවත වරක් විභාගෙ ළමයිට එන්න පුළුවන් විදිහට තමයි අපි දෙසැම්බර් මාසයේ වැඩ ටික ප්ලෑන් කරලා තිබ්බේ. හැබැයි තාම ඕගොල්ලන්ගේ වැඩ ටික ඉවර නැති නිසාලා 20යි 25 ළමයිට මං ඉදිරියේදී ළමයි ඕගොල්ලන්ට වෙනම වැඩපිළිවෙලක් සූදානම් කරනවා. ඒත් එක්ක නැවත වර විභාගය සඳහා මුහුණ දෙන ළමයිට ඒත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ළමයි විශේෂම කාරණය තමයි මං පෞද්ගලිකව කතා කරා අපේ පන්ති වල සහභාගී වෙන ළමයි එක්ක. ඉතින් මට කියපු දේවල් එක්ක ළමයි මේ වෙද්දින් ළමයි කිහිප දෙනෙක් හරිද මේ තියෙන ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා. සහ ළමයි තව ගොඩ දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඉතින් ළමයි මේ කියන හැම කරුණක්ම සලකලා බලලා අපි තීරණය කරා දෙසැම්බර් මාසයේ සම්පූර්ණයෙන් ළමයි අපේ පන්තිත් එක්ක නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහට මේ වැඩ ටික ප්ලෑන් කරා අපි. සහ ළමයි ඇත්තටම ඉන්නවනම් කවුරු ළමයෙක් ගොඩක් පීඩාවට පත් වෙච්ච මේ ආපදා තත්ත්ව නිසා අපි සූදානම් ළමයි ඒ කියන ළමයිට ඒ කියන තත්ත්වයන්ගේ සත්‍ය අසත්‍යභාවය තහවුරු කරගෙන විභාගයේ දක්වාම සම්පූර්ණයෙන් නොමිලේ උගන්වන්න ළමයි අපි සූදානම්. ඉතින් ළමයි දෙසැම්බර් මාසෙට දාලා නිබන්ධන ටික ඕගොල්ලන්ට කිසි ගාස්තුවක් ගෙවන්න නැතුව ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. සහ විභාගයේ දක්වාම අර මං කලින් කිව්ව ළමයිට විභාගයේ දක්වාම නොමිලේ සම්බන්ධ වෙන්න අපේ පන්තිත් එක්ක අපි ඒ දේ කරනවා ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ළමයි ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ කියන නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මැසේජ් එක දාලා මම WhatsApp group එකට ඇඩ් කරනවා. ඒ group එකට ඇඩ් වෙලා මම Google form එකක් දානවා. මේ Google form එකට දාලා ඔයාලගේ address සහ ඊට අදාළ details ටික fill කරලා දෙසැම්බර් මාසයේ ටියුට් ටික ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. සහ ඉදිරියට අර මං කිව්ව ළමයි අපිට කතා කරන්න. අපි කතා කරලා ළමයි ඕගොල්ලෝ විභාගේ දක්වාම නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් අපේ පන්තිත් එක්ක කිසිදු ප්‍රශ්නයක් නැහැ ළමයි. ප්‍රශ්න දෙන ළමයි කතා කරන්න. හරි. ඉතින් ළමයි කියන්න දෙන්න මේ වෙලාවේ කිසිදු ළමෙක්ට මේ කියන දේෙන් වැටෙන්න දෙන්න බෑ. මේ ගමන හැමෝම යන්න ඕන ගමනක්. ඉතින් ළමයි ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ මගේ පැත්තෙන් මම කරනවා අධ්‍යාපනික වශයෙන්. ළමයි ගත්තොත් අපි මේ වැඩපිළිවෙල පටන් ගන්න දෙසැම්බර් 4 වන බ්‍රහස්පතින්දා සිට ඒ දක්වා පොඩි කාලයක් තියෙනවා ඔයාලට මේ තත්ත්වය රිකවර් වෙන්න සහ ළමයි ඔයාලට අධ්‍යාපනය කරන්න පුළුවන් මනස හදාගන්න පොඩි කාලයක් තියෙනවා ළමයි. ඉතින් ඒ කියන කාලය තුළ ඔයාලගේ මේ කියන දේවල් ටික හදාගෙන නැවත අපි දෙසැම්බර් 4 ඉඳන් සුපුරුදු පරිදි වැඩ ටික පටන් ගමු. ඉතින් ළමයි ඕගොල්ලන්ට පුළුවන් දේ මම කරනවා මේ වැඩ ටිකත් එක්ක එකතු වෙන්න. ප්‍රශ්න දින ළමයිට ෂෙයා කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා ළමයි ඒගොල්ලන්ට උදව්වක් දෙන්න. එහෙනම් ළමයි අපි දෙසැම්බර් 4 වෙනිදා ඉඳන් නැවත වැඩ ටික පටන් ගමු. හැමෝම ගෙවල් වලට පරිස්සමෙන් ඉන්න. දෙසැම්බර් 4 වෙනිදා අපි නැවත ආයෙමත් හම්බෙමු. ළමයි හැමෝටම ආයුබෝවන්.